අද අපි කතා කරන්නේ Power Mirror software එක සම්බන්ධව. එතකොට මොකක්ද මේ software එක? කොහොමද මේ software එක හරියටම අපේ කම්පියුටර් එකේ setup කරගන්නේ? මොන වගේ අවස්ථාවලදීද අපිට මේ software එක පාවිච්චි කරන්න පුළුවන්? එහෙම නැත්නම් භාවිත කරන්න පුළුවන්? මේ සියලුම ප්‍රශ්න වලට උත්තර අපි කතා කරමු මේ වීඩියෝ තුලින්. ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාගන්න මතක කරන්න එපා. එහෙම කරොත් තමයි මේ වගේ අලුත්ම වීඩියෝ දාපු ගම notification එක මාර්ගෙන් ඔයාගේ ළඟටම ගෙන්වා ගන්න පුළුවන් වෙන්නේ. Power Mirror කියන්නේ ඔයාගේ mobile phone එකේ screen එක ඔයාගේ laptop එකට එහෙම නැත්නම් desktop එකට share කරන්න හදපු premium software එකක්. premium කියපු ගමන් වීඩියෝ එකත් close කරලා දාලා යන්න නේද හැදුවේ. බයිවෙන්න එපා. මම අද කියලා දෙනවා ඔයාලට කොහොමද මේ software එක lifetime free use කරන්න හදාගන්නේ කියලා. එහෙනම් වැඩේ පටන් ගමු. description එකේ මම link එකක් දාලා තියෙනවා. ඔයාලට කරන් තියෙන්නේ පොඩි වැඩ ටිකක් විතරයි. link එක click කරලා ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මම Google Drive එකට file එකක් upload කරලා තියෙනවා. මේ තියෙන්නේ අපේ Power Mirror software එකේ RAR file එක. ඊට පහලින් තියෙන්නේ RAR file extract කරන්න පාවිච්චි කරන WinRAR software එක. දැන් තමයි ඔයාලගේ WinRAR install කරලා නැත්නම් මේ වැඩේ කරන්න කලින් WinRAR install කරගෙන ඉන්න වෙනවා. මම දැන් තමයි WinRAR install කරලා තියෙන හින්දා නැවත ඒක කරගෙන වෙලාව ගන්න නැහැ. ඔයාලට YouTube එකේ ඇතිතරම් වීඩියෝ තියෙනවා බලලා WinRAR install කරගන්න පුළුවන්. මෙතෙන් තියෙන download button එක click කරාම ඔයාලට file path එක එහෙමත් නැත්නම් කොහෙටද මොන folder එකකට මේ file එක download කරන්න ඕනේ කියලා තෝරන්නේ. ඔයා කැමති තැනකට ඒක download කරගන්න පුළුවන්. මම මේක කලින් download කරලා තියෙන නිසා මම ආයෙමත් download කරන්න යන්නේ නැහැ. download කරලා ඉවරනාට පස්සේ ඔයා කරන්න ඕනේ ඒ download කරගත්ත RAR folder එක extract කරගන්න එක. දැන් හරි. ඔයාලට පේනවා folder එක extract වුණා. දැන් අපි ඒ folder එක open කරමු. ඔයාලට බලා ගන්න පුළුවන් Power Mirror 1594 කියලා exe file එකක් සහ තවත් file එකක්. පොඩ්ඩක් icon වල size එක lock කරමු. දැන් හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕන මුලින්ම ඔයාගේ Wi-Fi එක disconnect කරගන්න එක. ඊට පස්සේ මේ Power Mirror 1594 කියලා තියෙන software එක install කරගන්න ඕනේ. අනිත් file එක ගැන වීඩියෝ එකේ ඉස්සරහදී මම කියන්නම්. ලොකු දෙයක් නෑ, සාමාන්‍ය software එකක් වගේම install කරන්න තියෙන්නේ. හරි. finish කියලා දුන්නාම software එක launch වෙනවා. launch වෙද්දිම අපිට pop-up වෙලා පෙන්නනවා VIP privileges ටික. account එක click කරත් කිසිම detail එකක් පෙන්වන්නේ නැහැ. නැවත VIP privileges ටික තමයි pop-up වෙන්නේ. දැන් ඔයා software close කරගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ තමයි අර මං කලින් ඕන වෙනවා කියපු ෆයිල් එක අර ෆෝල්ඩර් එකකට තිබ්බ අනෙක් ෆයිල් එක ඕනේ වෙන්නේ. ඔයාලා දැන් ගිහිල්ලා ඒ ෆයිල් එක කොපි කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඩිස්ප්ලේ එකේ තියෙන ෂෝට්කට් අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා open file location කියන එක දෙන්න. ඊට පස්සේ ඔයා අර කොපි කරන් ෆයිල් එක මේ ෆයිල් තියෙන තැනට paste කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ෆයිල් එක ඇතුළෙම දෙපාරක් තුන් පාරක් රිෆ්‍රෙෂ් එකක් දාලා දැන් ආපහු අපේ Power Mirror software එක open කරන්න ඕනේ. වැඩේ හරියට කරා නම් ඔයාලට මෙතන මෙන්න මේ වගේ icon එකක් බලා ගන්න පුළුවන්. ඒ icon එක උඩ click කරාම version එක free කියලාත් valid until එක lifetime කියලාත් බලා ගන්න පුළුවන්. ඒක close කරලා setting පැත්තට ගියාම ඔයාලට this tab බලා ගන්න පුළුවන්. එතනින් දෙවෙනි එක තියෙනවා phone mirror setting කියලා. අන්න ඒක උඩ එකපාරක් click කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් VIP එකට විතරක් use කරන්න පුළුවන් සේරම ඔයාලට unlock වෙලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද හරියට mobile phone එකේ screen එක software එක හරහා ඔයාගේ desktop එකට එහෙම නැත්නම් laptop එකේ display එකට share කරගන්න කියලා. මුලින්ම ඔයාගේ phone එකේ Play Store එකට එහෙම නැත්නම් App Store එකට ගිහිල්ලා Power Mirror කියලා search bar එකේ search කරගන්න. එතකොට ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් Power Mirror application එක. ඔයා දැන් ඒක ඔයාගේ phone එකට install කරගන්න.
හරි. ඊට පස්සේ කරන්න ඕනේ setting වලට ගිහිල්ලා developer option on කරගන්න එක. ටිකටුවක් කරන්න ඕනේ setting වලට ගිහිල්ලා search by එකේ build number කියලා search කරගන්න එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු ටිකුයි ඉලක්කම් ටිකුයි එක්ක build number කියලා එකක්. ඔය දැන් කරන්න ඕනේ ඒක උඩ ටික වෙලාවක් ටච් කරගෙන ඉන්න එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝන් එකේ යට හරිය message එකේ developer option enable කියලා. සමහර විට ඔය ෆෝන් එකේ lock එක ඉල්ලයි. ඒ කියන්නේ pattern එකක් හෝ pin number එකක් හෝ fingerprint එකක්. ඊට පස්සේ ඔයාලට ඒක දීලා developer option enable කරගන්න පුළුවන්. developer option on කරගත්තට පස්සේ ෆෝන් එකේ setting වල පහළටම ගියපුවාම ඔයාලට developer setting එක බලා ගන්න පුළුවන්. එහෙම ඔයාලට පෙන්වුවේ නැත්නම් ඔයාලට ලේසියෙන්ම search bar එකේ developer setting කියලා search කරලා ගන්න පුළුවන්. ඒක ටච් කරලා පොඩ්ඩක් පහළට ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් USB debugging option කියලා එකක් තියෙනවා. අන්න එක ඔන් කරගන්න. ඔයාලා දකින්න ඇති මම දැන්ටම USB debugging on කරගෙන තියෙන්නේ. ඊට පස්සේ data cable එක මාර්කින් ඔයාලගේ ෆෝන් එක ලැප් එක එක්ක එහෙම නැත්නම් desktop එකත් එක්ක කනෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ power mirror software එක open කරගන්න ඕනේ. ඔයාලගේ ලැප් එකෙන් හරි එහෙම නැත්නම් desktop එකෙන් හරි. ඊට පස්සේ මේ software එක ඔයාලගේ ෆෝන් එකත් එක්ක auto connect වෙලා ඔයාලගේ ෆෝන් එකේ පොඩි message එකක් pop up වෙයි. ඒකට allow දෙන්න. ඔයා වැඩේ හරියටම කරන්න ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔයාගේ ලැප්ටොප් එකේ එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකේ බලා ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න. ආයෙත් මතක් කරනවා මේ වගේ වටින වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම notification එක ගෙන්නව ගන්න මව subscribe කරලා notification bell එක all දාගන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.